මටම දිදී ඒ හිතලේ නිදී නෑ තව දුක් කන් මේ ලෝකේ අමාරුම රස්සාව මොකද්ද කියලා ඇහුවොත් ඔයා දෙන උත්තරේ මොකද්ද? ඇත්තටම වෙන කිසිම දෙයක් නෙවෙයි ඒ උතුම් මාතෘත්වයයි. කිසිම ගෙවීමක් නැහැ, වෙලාවක් කලාවක් නැහැ, හරි හැටි කෑමක් බීමක්වත් නැහැ. ඒ තරම් කැපකිරීමක් දරුවෙක් වෙනුවෙන් කරන්න පුළුවන් අම්මා කෙනෙක්ටම විතරයි. සංසාර ගමනේ අපිට ඇතිවෙන බැඳීම් වලින් සදාකාලිකවම එකම විදිහට අපේ අතින් අල්ලන් ඉන්නේ අපේ අම්මා විතරයි. ඉතින් ඒ තරම් අප්‍රමාණ කාර්යයක් කරන අම්මා වෙනුවෙන් ඔයාගේ හඬ අවදි කරන්න පුළුවන් මොහොතක් තමයි මේ. ඇයි දන්නවද? අම්මගේ ආදරේ තමයි මේ ලෝකේ තියෙන වටිනම දේ. ඈ මහ පිරිත වෙනි සසරම අත් නොහරි අම්මා. ඕගොල්ලෝගේ මේ අම්මලා ඇවිල්ලා ඇත්තේ මම ඕගොල්ලෝගෙන් අහන්නේ. ඈ හරි. අපි හිතුවා මෙතන මං හිතන්නේ අම්මලාත් ඉන්නවා. අම්මලා නෙමේ නැන්දලාත් ඉන්නවා. ඊට පස්සේ අක්කලා ඉන්නවද නෑනේ? අක්කලාත් ඉන්නවා. අපි කන්සෙප්ට් එකක් විදිහට හිතුවා. ඇත්තටම දැන් කියන්නේ තමන්ගේ කුසෙන් එයාව හදලා තිබ්බේ නැති වුණත් අම්මා කියන දේ කියන්නේ පොඩි කාලේ ඉඳන් උස්මහත් කරලා හදලා ඔගොල්ලොම ගෙනල්ලා තියෙනවා. ඒතර අපි හිතුවා අද ඔගොල්ලෝ මෙතන ඉන්නෙත් ඒගොල්ලෝ නිසා. ඉතින් අපි හිතුවා concept එකක් විදිහට අද Mother's Day එකනේ. එතකොට ඒ character එක අම්මම නොවෙන්නත් පුළුවන්. ඒ character එක අවුරුදු ගානක් අවුරුදු මෙතන ඉන්නවා 20 25 30 එහෙම වෙච්ච ළමයි ඉන්නවනේ. අපි try කරේ ඔක්කොගෙම අම්මලාව ගෙන්න ගන්න එක reason මත දුර ප්‍රශ්න time එක ඔවත් එක්ක අපිට ඔක්කොම ගේන්න බැරුව ගියා. ඉතින් අපි හිතුවා concept එකක් විදිහට ඕගොල්ලොන්ව පොඩි කාලේ ඉඳන් කකුල් දෙක ඉදගෙන ඔළුව අත ගාලා කකුල් දෙක ඉදන්ම ක්ලීන් කරලා කැතකුණු අත ගාලා හදපු අම්මලා වෙනුවෙන් ඕගොල්ලොන්ගේ අතින්ම මොකක් හෝ ට්‍රීට් එකක් සැලොන් එක ඇතුලේ අද සත් සර්විස් එක විදිහට දෙන්න ඕනි කියලා ඒ අපිට කලෙක්ට් කරගන්න පුළුවන් වෙච්ච ගෙන්න ගන්න පුළුවන් වෙච්ච අම්මලාගේ සහ මේ මොනවාද අම්මලා සහ නැන්දලා ඔය ඉන්න ඒ කට්ටියට. ඉතින් අපි කරමු වැඩ ටික. දැන් ඕගොල්ලන්ට තියෙනවා කෘතගුණ සලකන්න මෙහෙමයි. අපි මම ගොඩක් දැකලා තියෙනවා ගෙවල් ගත්තොත් ගෙවල් වල මම අපේ ගෙදර නම් මේ සුරතල් සත්තු හදන්නේ නැහැ. මොකද මිනිස්සුන්ට ටයිම් එක තියෙනවා බල්ලන්ව නාවන්න. එතකොට ටයිම් එක තියෙනවා බල්ලට බෙහෙත් තරම් දෙන්න යන්න. හැබැයි අම්මට තාත්තට දෙන්න ටයිම් එකක් නැහැ මේ ලෝකේ යන විදිහත් එක්ක. right? ඉතින් ඕගොල්ලන්ටත් එහෙම ඇති සමහර වෙලාවට. අම්මා එක්ක කතා කරන්න ටයිම් එකක් නැතුව ඇති. අම්මලා එක්ක ඒ වගේ ට්‍රීට් කරන්න ටයිම් එකක් නැතුව ඇති. අද ඒක concept එකක් විදිහට අරගෙන අද හම්බෙන මේ ටයිම් එකෙන් ඒගොල්ලෝ පොඩි කාලේ ඉඳන් ඕගොල්ලෝ ගහලා බැනලා මොනා හරි කරලා හැදුවා වුණත් ඒගොල්ලෝ තමයි ඕගොල්ලෝ මෙතෙන්ට ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි අද ඕගොල්ලෝ මෙතන වැඩ කරන්නේ. අපිටත් යම් හෝ බෙනිෆිට් එකක් ස්ටාෆ් මෙම්බර් කෙනෙක් විදිහට හම්බෙලා තියෙන්නේ ඒගොල්ලෝ ඕගොල්ලෝ හදපු නිසා. ඉතින් අපි අපේ ආයතනයේ පැත්තෙන් ආයතනයක් විදිහට මැනේජ්මන්ට් එක විදිහට අපිට දෙන්න පුළුවන් දේ අපි දීලා තියෙනවා. ඕගොල්ලොත් අම්මලා පොඩි කාලේ ඉඳන් අම්මලා හරි අක්කලා හරි ඕගොල්ලෝ හදාගත්ත අය පොඩි කාලේ ඉඳන් හදාගත්ත විදිහටි ඕගොල්ලොන්ට කරලා තියෙනවානේ ට්‍රීට් කරලානේ හදලා තියෙන්නේ. ඒකට කෘතගුණයක් විදිහට රේට් එකක් දෙන්න කියන එක තමයි මම කියන්නේ. ඒ ඕගොල්ලෝ අපි මම හිතන්නේ ඇවිල්ලා ඉතින් අයට ඕගොල්ලොන්ගේ අතින්ම ඕගොල්ලොන්ගේ සර්විස් එක දෙන්න පුළුවන්. ඉතින් ලෝක මව්වරුන්ගේ දිනය වෙනුවෙන්
සැලොන් සීරෝ අපි මේ මුළු ලෝකෙම ඉන්න සියලුම අම්මාවරුන්ට සුබම සුබ මව්වරුන්ගේ දිනයක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අම්මේ මම්මගේ රත්තරන් අම්මට